Hi guys. Hi guys क्या? වෙල්කම් ටු රසාරා සමරසේකර YouTube channel. සැනසීම පිරුණු තවත් ලස්සන දවසක් මේ විදිහට ආරම්භ වුණා. ඉතින් ඔයාලා අහලා ඇතිනේ සැලසුම් නොකර යන ගමන් තමයි ගොඩක්ම ලස්සන කියලා. ඉතින් මේකත් හදිසියෙම ගිය ඒ වගේ ගමනක්. අද මේ අපි ඇවිල්ලා ඉන්නේ ගාල්ලේ තියෙන හරිම ලස්සන පාක් එකකට. ගාල්ලේ රිවර් පාක් එක. ඔයාලා නම් සමහර විට ඇවිල්ලත් ඇති. මම නම් මේ පළවෙනි පාර තමයි ගියේ. හරිම ලස්සනට හිත නිවෙන විදියට හදලා තියෙනවා මේ පරිසරය. මගේම පවුලත් එක්ක තමයි මම මේ ගමනේ ගියේ. අපි ලොකුවට සැලසුම් කරලා ගියපු ගමනක් නෙමෙයි. නමුත් එදා අපි ගොඩක් සතුටු වුණා. මේ පාක් එක හරිම සුන්දරයි, ලස්සනයි. ඒකේ තියෙන සුන්දරත්වය විඳින ගමන් අපි නිදහසේ කාලය ගත කළා. ඉතින් මෙතන පොඩි රිවර් එකක් තියෙනවා. ඒක තමයි රිවර් පාක් එක කියලා කියන්නේ. එතන බෝට්ටු පදින්න පුළුවන් විදියට හදලා තියෙනවා. ඉතින් පොඩි අයට හංස බෝට්ටු පදින්න ඕන කියපු නිසා ඒ අයට ඒ අවස්ථාව දුන්නා. ඔයාලට මේ පේන්නේ ඒ ගොල්ලෝ කොහොමද හංස බෝට්ටුවේ ගියේ කියලා. ඉතින් මානසික පීඩනය පිරුණු ලෝකෙක මනස නිවා ගන්න මේ වගේ තැන් අනිවාර්යෙන්ම නිර්මාණය කරන්න ඕනේ. ඒකාකාරීව ගෙවන ජීවිතයේ මදක් නැවතිලා මේ වගේ සංසුන් නිස්කලංක පරිසරයකට වෙලා කාලය ගත කරනවා කියන්නේ ඒක හරියට අපි මනසට ලබා දෙන ඖෂධයක් වගේ. ඉතින් බලන්නකෝ පුංචි අය කොච්චර ආසාවෙන් මේ වගේ අත්දැකීම් ලබා ගන්නවද කියලා. අපිට මේ වගේ දෙයක් කරන්න මහා ලොකු මුදල් වියදම් වෙන්නේ නැහැ. ඒ වගේම ලොකු කාලයක් ගත වෙන්නෙත් නැහැ. අපිට ලැබෙන පුංචි වෙලාවෙදී අපි ආසන්නයේම තියෙන ළඟපාත තැනකට හරි ගිහින් අපේ මනස නිදහස් කරගන්න, අපේ ආදරණීයන් එක්ක කාලය ගත කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටින දෙයක්. ඉතින් මේ විදියට ලස්සනට මල් වවලා ඒ පරිසරය අලංකාර කරලා තියෙනවා. මේ වගේ ඇවිදින එකත් අපේ මනසට ලබා දෙන එක්තරා ප්‍රතිකාරයක් වගේ. මයින්ඩ්ෆුල්නස් වෝකින් කියලා අපි කියන්නේ අන්න ඒකට තමයි. ඩිජිටල් තිරවලට හිර වෙලා ඒකාකාරී ජීවිත ගත කරන අපි මේ වගේ ලස්සන කොළපාට පිරුණු සෝභා දහමත් එක්ක අනිවාර්යෙන්ම කාලය ගත කරන්න වෙලාවක් වෙන් කරගන්නම ඕනේ. ඉතින් මෙතන මේ පාක් එක හරිම ලස්සනට වැඩිහිටියන්ට වගේම පොඩි අයටත් විනෝද වෙන්න පුළුවන් විදියට නිර්මාණය කරපු තැනක්. ලස්සන චිල්ඩ්‍රන් පාක් එකක් තියෙනවා. සෙල්ලම් කරන්න පුළුවන් විදියට. ඉතින් පොඩි අයට විනෝද වෙන්න වගේම ලොකු අයටත් වැඩිහිටිය අයටත් මනස නිවා ගන්න හොඳම තැනක් තමයි මේ ගාල්ලේ තියෙන රිවර් පාක් එක. බලන්නකො මේ පොඩි අය කොච්චර සතුටින් විනෝදෙන් කාලය ගත කරනවද කියලා. පුංචි අය දිහා බලන් ඉන්න එකත් හිත නිවා පුළුවන් දෙයක්. මොකද පොඩි අයගේ ලෝක හරිම ලස්සනයි. පුංචි අය ඔවුන්ගේ අව්‍යාජ සිනහව
ඔවුන්ගේ ක්‍රියාකාරකම් බලනකොට වැඩිහිටියෙක්ට වුණත් නිකන්ම මානසික පීඩනය වගේ දේවල් අමතක වෙලා යනවා. ඉතින් මානසික සෞඛ්‍ය ගැන වගේම විශ්වය ගැන මගේ channel එකේ වීඩියෝ දාලා තියෙනවා. මේ වගේ පුංචි vlog කරන එකනොත් මම බලාපොරොත්තු වෙන්නේ කොහොමද මනස සුවපත් කරගන්නේ? කොහොමද අපි මානසික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන අපේ ජීවිත ගත කරන්නේ? කාර්ය බහුල ජීවිතවලින් ඩිජිටල් තිරවලින් ඈත් වෙලා කොහොමද අපේ සුවපත් භාවය පවත්වාගෙන යන්නේ කියන දේ ගැන කියලා දෙන්න.